xy x වර්ග යන වීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. එතකොට බලන්න ඕනේ මේ පද දෙකෙහි x ගේ වැඩිම බලය මොකක්ද කියලා x වර්ග y ගේ වැඩිම බලය y. එතකොට එන්නේ x වර්ග y. පහත දී ඇති අගයන් අතුරින් මූල 32 පළමු සන්නිකර්ෂණය තෝරන්න. මූල 32ට වැඩියෙන් තියෙන يعني මූල අගය හරියටම එන තියෙන සුළු වෙන දේවල් ඒ වගේ එකක් තමයි ඒ වගේ තියෙන්නේ. වැඩියෙන් තියෙන්නේ මූල 36 අඩුවෙන් තියෙන්නේ මූල 25. ඒ කියන්නේ මූල 25 කියන්නේ 5 32 කියන එක දන්නේ නැහැ. 36 කියන්නේ 6. ඒ කියන්නේ මේ අගය තියෙන්නේ 6ත් 5ත් අතර. අපිට දීලා තියෙනවනේ අගයන් 5.2 5.3 5.7 5.9. මේ වගේ වර්ගයන් හොයාගන්න ඕනි. මේ වගේ වර්ගයන් හොයාගත්තට පස්සේ 32 කියන සංඛ්‍යාවට ආසන්නවම එන සංඛ්‍යාව තමයි මෙහි පළමු සන්නිකර්ෂණය වෙන්නේ. වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර වූ ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක් පතුලේ හරය 14 සෙන්ටිමීටර වූ ඝන ඍජු වෘත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. සිලින්ඩරයේ උස සොයන්න. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය තමයි අලවලා තියෙන්නේ. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ තියෙන සමීකරණය තමයි 25RH. එතකොට ඒකේ වර්ගඵලය අපිට 880යි කියලා දීලා තියෙනවා. 880 සමානයි දෙවාරයක් 22 බෙදීම 7 ගුණ කිරීම අරය 14යි කියලා දෙනවා. 14 ගුණ කිරීම උස වලට h කියලා අකුරක් දාගන්න ඕනේ. ඊට පස්සේ සුළු කරලා h කියලා උස හොයා ගන්න ඕනේ. මේක සුළු කරාම අපිට එනවා h වලට 10 සෙන්ටිමීටර් කියලා. රූපයේ AB මගින් නිරූපණය වන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඕනේ. අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඕනම ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙක අතර y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසෙන් බෙදුවම අනුක්‍රමණය එනවා. අපි ගත්තොත් මෙතන දැන් මේ මැද තියෙන ලක්ෂ දෙක ගත්තොත් එතන y කණ්ඩාංක වල තියෙන්නේ 6යි 4යි. එතකොට 6 ඍණ 4 බෙදීම x ඒ යටතේම x කණ්ඩාංක වල තියෙන්නේ 2 1. 6 ඍණ 4 බෙදීම 2 ඍණ 1. එතකොට අපිට උත්තරේ එනවා 2යි කියලා. ඒක ගත්තේ 2 6 වෙනි කණ්ඩාංකයේ තියෙන ලක්ෂයයි 1 4 වෙනි කණ්ඩාංකයේ තියෙන ලක්ෂ දෙකෙන් තමයි ගත්තේ. දී ඇති වෙන් රූපයේ A' ඡේදනය B නිරූපණය කරන පෙදෙස අඳුරු කර දක්වන්න. එතකොට කියලා තියෙන්නේ A'. ඒ කියන්නේ Aට අයිති නැති පෙදෙස. Aට අයිති නැති ටික වෙන්නේ A ගේ රවුම නැතුව ඉතුරු පිටත සේරම. ඒකෙනුත් Bට අයිති කොටස තමයි අපි හොයන්න ඕනේ. Aට අයිති නැති කොටසෙනුත් Bට අයිති කොටස. එතකොට මේ A කියන රවුමට නැතුව පිටින් තියෙන කොටසෙන් Bට අයිති කොටස. ඒ කියන්නේ මේ Aට අයිති නැති Bට පමණක් අයිති කොටස. ABCD සමාන්තරාශ්‍රයකි. AC සමාන්තරයි BE වනසේ DC පාදය E තෙක් දික් කර ඇත. BE සමානයි 6 cm සහ DP සමානයි 3 cm නම් ABED ත්‍රැපීසියමේ වර්ගඵලය සොයන්න. ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා. තව AC සමාන්තරයි BE කියලාත් දීලා තියෙනවා. එතකොට BE කියන දිග 6 cm කියලා දීලා තියෙනවා. DP කියන දිග 3 cm කියලා දීලා තියෙනවා. BE කියන්නේ 6 cm නම් අපිට ගන්න පුළුවන් AC කියන්නේ 6 cm කියලා. එතකොට ADC ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට හොයා ගන්න පුළුවන්. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ භාග්‍ය වාරයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස.
එතකොට මේකේ භාගය ගුණ කිරීම ආධාරක පදේ කියන්නේ AC AC 6 cm ගුණ කිරීම ලම්බ උස විදියට මේකේ තියෙන DP 3යි. එතකොට ADC ත්‍රිකෝණයේ වර්ගඵලය විදියට අපිට එනවා 9යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට මේ අපෙන් අහන්නේ ABED කියන සම්පූර්ණ ත්‍රපීසියමේ වර්ගඵලය. ඒ කියන්නේ ඒ වගේ ත්‍රිකෝණ තුනක් මේ රූපේ තියෙනවා. එතකොට මේ සම්පූර්ණ ත්‍රපීසියමේ වර්ගඵලය වෙන්නේ ADC ත්‍රිකෝණයේ වර්ගඵලයේ වාරයක් 3. එතකොට අපිට උත්තරේ එනවා 9 වරක් 3 27යි වර්ග සෙන්ටිමීටර් කියලා. දහයේ 0.3.5යි 6යි බිඳුව වෙන බලය සමානයි 2.2.7 ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. මුලින් සූත්‍රය අපි ලියාගමු. ලඝු A පාදයට B සමානයි C. එක ලියන්න පුළුවන්. A ගේ C වෙනි බලය සමානයි C ආකාරයට. එතකොට මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙන අන්නේ ආකාරයෙන් තමයි ලියලා තියෙන්නේ. අපිට ඒක ලඝු ආකාරයෙන් ලියා ගන්න ඕනේ. එතකොට ලඝු 10 පාදයට 2.2.7 සමානයි 0.3.5යි 6යි බිඳුවයි. අපි මේ ලඝු 10 පාදය ලියනවා LG කියලා. කියන්නේ ලඝු 10 පාදය සමානයි LG කියලා. එතකොට LG 2.7 සමානයි 0.3.5යි 6යි බිඳුවයි. දෙදස් 23 වර්ෂයේදී නිමල්ගේ මාසික ආදායම රුපියල් 1,38,000ක් විය. නිමල් රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ලැබූ ආදායමට 106ක ආදායම් බද්දක් ගෙවීමට සිදුවිය. නිමල්ට ආදායම් බද්ද දාන්න. ලක්ෂයට වැඩි කොටස. ඒ කියන්නේ 38,000යි. අපි ඒ 38,000ට තමයි 106 බලන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා 2280යි කියලා.